සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ගෙවත්තක එළබොටු ගහක් තියෙනවා. ඉතින් මම දන්නවා ගොඩක් අය එළබොටු වගා කරනවා කිසිම වසවිසක් නැතුව අපිට ආහාරයට ගන්න පුළුවන් එළවලුවක්. එළබොටු ගහක සාමාන්‍ය පඳුරක අස්වැන්න කාලයක් යනකොට අඩු වෙනවා. අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ගහේ වර්ධනය වැඩි, අතු ටික වැඩි. ඊට අමතරව නිසි ආකාරයෙන් මල් එන්නේ නැහැ. කොහොමද අපි මේ ගහක් හරියට කප්පාදු කරගන්නේ කියන කාරණය තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මේ කිරි එළබොටු සුදු පාට එළබොටු තමයි මේ කටු තියෙන එක හොඳ වර්ගයක්. ඉතින් මේ ගහ දැන් අවුරුදු 2කමාරක් විතර වගේ අපිට හොඳ අස්වැන්නක් දුන්නා. දැන් හැබැයි හැදෙන පළදාව අඩුයි. ඉතින් මේක නිසි ආකාරයෙන් කප්පාදු කරොත් අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් ආයෙ පොර ටිකක් දාලා නඩත්තු කරලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගහේ අතු ගොඩක් අයව පහළට පාත් වෙලා තිනවා. අග්ගිස්ස ටිකක් වැඩිපුර වර්ධනය වෙලා තිනවා. ඉතින් මම මේකේ කපන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් පහතින් තියෙන අතු ටික ඉස්සෙල්ලා කපනවා. ඊළඟට මේකේ අලුතින් ආපු රිකිලි තියෙනවා. හොඳට වර්ධනය වෙන රිකිලි තියෙනවා. ඒ රිකිලි ගාවින් අතු ටික ඉවත් කරන. ගොඩක් අය කියනවා මේ ගහ පාතින්ම මුලින්ම කැපුවොත් මේ ඊට වඩා හොඳට අතු වෙයි, ඊට වඩා හොඳට වර්ධනය වෙයි කියලා. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ ගහක අපි ටිකක් ආයෙත් වර්ධනය කරගන්න. දැන් මේ වගේ මේ ගහ සාමාන්‍යයෙන් ගොඩාක්ම මේ වර්ධනය වැඩි වෙලා නැහැ. ඉතින් ඒක නිසා මම කරන්නේ මේකේ වටේට ගිහිපු අතු ටික සහ අලුතින් ආපු රිකිලි ටික විතුරු කළා අනිත් අතු ටික අගින් තියෙන අතු ඔක්කොම කපලා ඉවත් කරනවා. ඉවත් කරලා මේකට වටේ පස් බුරුල් කරලා කුකුල් පොහොර සහ රසායනික පොහොර එක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මම මේ පෙන්නන රිකිලි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේවා සාමාන්‍යයෙන් අත්තේ ඉඳලා ටිකක් හොඳට වර්ධනය වෙච්ච රිකිලි තියෙනවා. අන්නේ රිකිලි ගාවින් තමයි මම කපන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ අතු වල අතු අග්ගිස්සේ නෙමෙයි අත්ත මැද හරියෙන් එන හොඳ රිකිලි හොඳට කොළ වර්ධනය වෙච්ච රිකිලි ඉතුරු කළා අනිත් අතු ඒ රිකිලි ගාවින් අත්ත කපන්න. එතකොට ඒ අත්ත හොඳට වර්ධනය වෙලා ඉක්මනින් පළදාව ගන්න පුළුවන්. ගහ මුලින්ම කැපුවොත් සාමාන්‍ය අපිට මාස 2.5මාරක් වගේ යනවා මුලින් අල්තු ඇවිල්ලා අලුතින් ගෙඩි හට ගන්න. නමුත් මේ ගහම අපිට වර්ධනය කරගන්න පුළුවන් හොඳ රිකිලි ටික ඉතුරු කරගෙන අනිත් ටික ඉවත් කරගත්තොත්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගහේ අතු වල ආපු රිකිලි තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් ඒවා තමයි අපි ඉතුරු කරගෙන කපන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මොන්න මම ඔය කියපු විදිහට ගහේට ලොකු හානියක් සිද්ධ කරන්නේ නැතුව ගහේ අතු ටික කැපුවා. කැපුවේ අර මං කිව්ව ඉතුරු වෙච්ච රිකිලි හොඳට වර්ධනය වෙන රිකිලි තියාගෙන. දැන් මේ බිම සාමාන්‍යයෙන් පස් ටික පොඩ්ඩක් බුරුල් කරගන්න වටේ කොටලා ඔයගොල්ලන්ට කාබනිකවම ඔයගොල්ලෝ කරනවා නම් ගැටලුවක් නැහැ. කුකුල් පොහොර ටිකක් වගේ එකතු කරන්න වටේට ගිනි සීරියා කොළ ටිකක් එකතු කරන්න. දැන් මම හැබැයි මේ සැරේ මේකට රසායනික පොහොර පොඩ්ඩකුත් දානවා ගහේ වර්ධනය ඉක්මන් කරගන්න. එහෙම කරලා උඩින් කුකුල් පොහොර තාච්චි දෙකක් විතර වගේ දැන් මෙතන ගස් දෙකක් තියෙනවා. දෙකටම වැටෙන විදිහට කුකුල් පොහොර තාච්චි දෙකක් විතර දාලා උඩින් වසුනක් විදියට ගිනි සීරියා කොළ එකතු කරනවා. ඉතින් එහෙම තමයි මම මේක එකතු කරගෙන අලුතින් කප්පාදුව කරලා මේකට පොහොර ටික එක් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් තමන්ගේ ගෙවත්තේ තියෙනවා නම් අස්වැන්න අඩු එළබොටු ගහක් ඉතින් මෙන්න මේ විදියට සාත්තු කරන්න දිගටම තවත් අස්වැන්න දෙන්න ගනි. ඔයගොල්ලන්ගේ පරිභෝජනයට මේක ඉතාමත් වැදගත්. ඉතින් හැමෝටම කියනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ වලට like එකක් දාන්න අනිවාර්යෙන්. වීඩියෝ ටිකත් බලන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.